හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලන් ඉන්නේ සෙල්ලම් වාහනයක් අරගන්න. අද අපි කතා කරන්නේ ලෝකේ සුපිරිම සෙල්ලම් වාහන කිහිපයක් පිළිබඳව. ඔයා තාමත් channel එක subscribe කරලා නැතිනම් channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම මම කතා කරන්නේ බුගාටි 2 කුඩා මෝටර් රථය පිළිබඳව. මේ වෙළඳ පොලේ ඇති සුපෝගභෝගීතම සෙල්ලම් මෝටර් රථයයි. එහි අතින් සාධන ලඳ ඇලුමිනියම් ශරීර වැඩ මුල් බුගාටි බේබි සහ ටයිප් 35 ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිරාවය කරයි. දිගු පරාසයක 2.8 කිලෝවෝට් බැටරි පැකට්ටුව කාර්ය සාධනය සහ විඳ දරා ගැනීමේ සම්මිශ්‍රණයක් ලබා දෙයි. පවර් ට්‍රේන්හි අධිවේගී උද්‍යෝගය සඳහා 10 කිලෝවෝට් වේගය අතුරු උත්ශ්‍රේණි කිරීමක් ඇතුළත් වේ. පැයට කිලෝමීටර් 45ක උපරිම වේගයක් සඳහා කිලෝවෝට් 4ක විශේෂඥ මාදිලියක් සහ පැයට කිලෝමීටර් 20කට සීමා වූ 1කෝව් 9ක මාදිලියක් ඇතුළත් වේ. මෙම සූක්ෂම ලෙස නිර්මාණය කරන ලද මෝටර් රථය පැය 200කට අධික දක්ෂ ශිල්පී හැකියාවක් ලබා ගන්නා අතර එය ඩොලර් 35000ක මිලකට වටිනවා. බැට්මෑන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ළමයෙකු සඳහා අල්ටිමේට් ඩ්‍රීම් රයිඩ් නිෂ්පාදනය කර ඇත. යථාර්ථවාදී විශේෂාංගවලින් සමන්විතයට ක්‍රියා කරන සුක්කානම් රෝද පැටල් ක්‍රියාකාරීත්වය සහ ආකර්ශනීය බැට්මොබයිල් මෝස්තර ආරක්ෂාට පැරමවුන්ට් ඇතුළත් වේ. ඒ කල්පවතින රාමුවකින් සමන්විතය. මේ අලංකාර ලෙස නිමවා ඇත. ළමා සෙල්ලංකාර ලෝකයේ සුඛෝපභෝගීත්වයේ හොඳම අවස්ථාව දෙස දැන් අපි බලමු. Mercedes Benz 300 SL හි අනුරුවක් වන 300 SL Roadmaster Junior මෝටර් රථය. එය වයස අවුරුදු 6ට සහ ඊට වැඩි ළමවුන් සඳහා නිර්මාණය කර ඇති අතර ෆයිබර් ග්ලාස් වලින් මේ සාදා ඇත. කල්පැවැත්ම සහ විලාසිතාව සහතික කරන මෙම මෝටර් රථයේ ඝන සෙන්ටිමීටර් 110ක 4 එන්ජිමක් ඇති අතර පැයට කිලෝමීටර් 45ක් දක්වා ළඟා වන අතර ආරක්ෂාව සඳහා හයිඩ්‍රොලික් තිරිංග ඇතුළත් වේ. මිනි ටැන්ක් එලයිට් මෙම රථයෙන් සැබෑ යුද ටැංකියක් පැදවීමේ අත්දැකීම ලබා දෙයි. ආරක්ෂිත පටි සහ හිස් ඇසුමක් මෙහි ඇතුළත් වේ. මෙය වෝල්ට් 24ක විදුලි මෝටරයකින් සමන්විත වේ. එය ඕනෑම භූමියක පහසුවෙන් හැසිරවීමට හැක. කිලෝග්‍රෑම් 75ක් බර පුද්ගලයෙකුට පවා මෙහි ගමන් කර හැක. මේ සියලුම කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙයි. ලැම්බෝගිනි කුඩා මෝටර් රථය. මෙහි රියදුරු ක්‍රම දෙකක් ඇත. රිමෝට් එකෙන් සහ ඇක්සලරේටරය මගින් තදවිය හැක. පැයට සතපුම් 1.8 සිට 3ක් දක්වා වේගයෙන් මේ ගමන් කරයි. මෙහි බ්ලූටූත් ස්පීකරයක්ද ඇත. එය අවුරුදු 3 සිට 6 දක්වා ළමවුන් සඳහා නිපදවා ඇත. සයිබර් ට්‍රක් රථය ඇදහිය නොහැකි තරම් ජනප්‍රිය වාහනයක් වන අතර එහි පෙනුමට සමාන විදුලි ATV රථයක් නිපදවා ඇත. මෙය ලිතියම් අයන් බැටරියකින් සමන්විතය. පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කරයි. මෙහි LED ලයිට් ඇතුළත් වේ. මෙහි මිල ඇමරිකානු ඩොලර් 1900කි. සූට්ස් BMW බයිසිකලය ආකර්ශනීයව නිපදවා ඇත. එය BMW K300හි අනුරුවකි. මෙය විදුලිය මගින් ක්‍රියාත්මක වේ. මෙහි උපරිම බරධාරිතාවය කිලෝග්‍රෑම් 30කි. මෙයට පැයට කිලෝමීටර් 3ක උපරිම වේගයක් ඇත. එයට ක්‍රියා කරන හෙඩ්ලයිට්ද ඇතුළත්ය. මෙම බයිසිකලය ඇමරිකානු ඩොලර් 300කට මිලදී ගත හැක. පවර්වීල් බූමරන් යනු අත්විදීය හැඩති වාහනයක් වන අතර 12 වෝල්ට් බැටරියකින් සමන්විතය. එය පැයට සැතපුම් 5ක් දක්වා වේගයක් ලබා දෙයි. වාහනයේ කල්පවතින ඉහළ කම්පන රෝධ ඇත. ඩොලර් 600කට මෙය මිලදී ගත හැක. ලුයිස් මිනි බෝට් යනු ළමයින් සඳහා නිර්මාණය කර ඇති අපූරු කුඩා ස්කි බෝට්ටුවකි. මෙහි 26cc 2 ස්ටොක් කුඩා එන්ජිමක් ඇත. මේ සැබෑ බෝට්ටුවක් හා සමාන ලෙස නිර්මාණය කර ඇත.
ඇරව් ස්මාර්ට් කාට් යනු විදුලියෙන් ක්‍රියාත්මක වන ගෝ කාට් රථයකි. පැයට සැතපුම් 12ක් දක්වා වේගයකින් ගමන් කරයි. මේ දුරකථනය මගින් පාලනය කළ හැක. මෙහි LED හෙඩ්ලයිට් ඇතුළත් වේ. මේ ඩොලර් 1500කි. කුඩා මොන්ස්ටර් ට්‍රක් රථවලින් ළමුන්ට ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙයි. මෙම ට්‍රක් රථ තරුණ රියදුරන් සඳහා නිර්මාණය කර ඇති අතර සැබෑ මොන්ස්ටර් ට්‍රක් රථයක් මෙන්ම නිර්මාණය කර ඇත. විශාල රෝද සහ වර්ණවත් මෝස්තර මෙහි ඇතුළත් වේ. අවසානයටම අපි කතා කරන්නේ ග්‍රේකෝන් ස්නෝව් රථය පිළිබඳව. මෙය ATV රථයක් මෙන් නිර්මාණය කර ඇත. මෙය හිම මත ගමන් කිරීමට සාදා ඇත. මේ අවුරුදු 3ත් 9ත් අතර ළමුන්ට වඩාත් සුදුසුය. මෙය චේන් 4කින් ක්‍රියාත්මක වේ. මෙහි හයිඩ්‍රොලික් තිරිංග පද්ධතියක්ද ඇත. මේ වාහන වලින් ඔයා කැමතිම වාහනයක් ඉතින් කමෙන්ට් කරන්න. අද ගෙනාපු වීඩියෝ එක කොහොමද? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මෙවැනි තවත් වීඩියෝ වලින් හමු වෙමු.